හැමෝටම. ඉතින් දිලිනි ප්ලාන්ට් නර්සරි උතල අද පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද ගොඩක් යාළුවෝ අහපු මාතෘකාවක් ගැන තමයි මම කතා කරන්නේ. දැඩි හිරු රශ්මියට ඔරොත්තු දෙන ශාක මොනවාද ගෙවත්තට එකතු කරගන්න පුළුවන් කියලා යාළුවෝ අහලා තිබ්බා. ඉතින් ඒ ගැන තමයි අද මම කතා කරන්නේ. ඉතින් අපි බලමු මොනවාද කියලා. ඉතින් ඔයාලා මේ පළවෙනියටම දකින්න. අපි මනාලි කියලා හඳුන්වන්නේ මං හිතන්නේ ඔයාලා දන්නවා. ඉතින් හරිම ලස්සන ශාකයක්. මෙයාගේ කිසිම ගැටලුවක් නැතුව හිරු එළියේ වුණත් වවන්න පුළුවන් ශාකයක්. ඉතින් මෙයාව එකතු කරගන්න පුළුවන් ඔයාලට පළවෙනි යාළුවා විදිහට. ඊට පස්සේ අපි බලමු මොනවද තියෙන අනිත් මල් වර්ග කියලා. ඉතින් ඔන්න පළවෙනියට තියෙනවා දිය කූණ්ඩලු. ඉතින් දිය කූණ්ඩලුත් හිරු එළියට ගැටලුවක් නැතුව වවන්න පුළුවන් ශාකයක්. එයා හෙවණ ප්‍රිය කරන කෙනෙක් වුණත් හිරු එළියෙත් හදන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉන්නවා කටරළු. කටරළු කියලා කියන්නේ හිරු එළියට ඔයාලට පහසුවෙන් හදා ගන්න පුළුවන්. පෝච්චියක වුණත් ගහක යවලා වුණත් තාප්පයක් වගේ තියෙනවා ඒකේ යවලා වුණත් ඔයාලට හදා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ තියෙනවා කැනාස්. කැනාස් කියලා කියන්නේ හරිම ලස්සන මල් වර්ගයක්. ඔයාලා දන්නවා විවිධ වර්ණ තියෙනවා මේගොල්ලෝගේ. ඉතින් මෙයාලත් ඔයාලට ගෙවත්තේ අවුව වැටෙන ඕනම තැනක හදන්න පුළුවන් ශාකයක්. පහසුවෙන් හදා ගන්න පුළුවන් ශාකයක්. ඊට පස්සේ මේ කහපාට මල් පිපෙන මෙන්න මේ ශාකය ඔයාලා දැකලත් ඇති ගොඩක් තැන්වල ගොඩාක් හිරු එළියේ තියෙන තැන්වල තමයි මෙයා තියෙන්නේ. ඉතින් එයාවත් ඔයාලට යොදා ගන්න පුළුවන් ඔයාලගේ ගෙවත්තට. ඊට පස්සේ තියෙනවා අටපෙතිය. ඉතින් අටපෙතිය විවිධ වර්ණ වලින් අපිට දකින්නත් තියෙනවානේ. හරිම ලස්සන පෙති ගොඩක් තියෙන වර්ගයක් දැන් දකින්න තියෙනවා. ඉතින් එයාලා ඔයාට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ වැල්බෝවිටියා. වැල්බෝවිටියත් අවුවට ඔරොත්තු දෙන ශාකයක් නිසා අපිට එයාලවත් යොදා ගන්න පුළුවන් අපේ ගෙවත්තට. ඊට පස්සේ පිච්ච වර්ග ඕනම එකක් හිරු එළියට යොදා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඊට පස්සේ තියෙනවා ඔන්න ගොඩක් දෙනෙක් ආස කරන පැන්ඩාස්. ඉතින් පැන්ඩාසුත් විවිධ වර්ණ තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ වත්තේ පෝච්චියක හදලා හරි බීම හරි හදන්න. ඉතින් ගොඩක් හිරු එළියට ඔරොත්තු දෙන දීප්තිමත් මල් පිපෙන ශාකයක්. ඉතින් ඔයාලට පුළුවන් මෙයත් එකතු කරගන්න. ඊට පස්සේ ඉන්නවා මෙන්න මෙයා. මේ මල් වර්ග දෙකම. අපි ලොලිපොප් කියලාත් මෙන්න මෙයාව නම් හඳුන්වනවා. ඉතින් එයාව ඒ වගේම මේ නිල් පාට මල් පිපෙන ශාක දෙකම ඔයාලට පුළුවන් හිරු එළිය හදන්න ගැටලුවක් නැතුව. ඊට පස්සේ ඔයාලා දකිනවා ඉතින් මෙන්න මෙයා. ලැන්ටන් හිබිස්කස් කියලා තමයි හඳුන්වන්නේ. මෙයා පහළට තමයි මේ මල එල්ලිලා වගේ තමයි හැදෙන්නේ. ගොඩක් හිරු එළියට මෙයාගේ ගොඩාක් මල් පිපෙනවා. ඉතින් හරිම ලස්සන ශාකයක්. එකතු කරගන්න පුළුවන්. එයාගෙම තවත් විශේෂයක් තමයි මේක. මෙයාත් හිරු එළියට හොඳට ඔරොත්තු දෙන ශාකයක්. ඉතින් එයාවත් ඔයාලට පුළුවන් ඔයාලගේ වත්තට එකතු කරගන්න. ඊට පස්සේ තියෙනවා ගිනි දාස්පතිය. ගිනි දාස්පතිය කියලා කියන්නේ හරිම ලස්සන මලක්. ඉතින් දාස්පතිය වර්ග හැම දෙයක්ම සුදුසුයි හිරු එළියට. ඉතින් ගිනි දාස්පතියත් ඔයාලට පුළුවන් ලස්සනට එකතු කරගන්න. ඔයාලගේ ගෙවත්තට හිරු එළිය අධිකව වැටෙන්න තැනකුත් උනත් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම අන්තිමේට තියෙනවා මෙන්න මේ ශාකය. ඉතින් මේ ශාකයත් හරිම ලස්සනයි. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා යාව. ඉතින් මේ ශාකයත් හිරු එළිය වැටෙන තැනක උනත් හදන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට ගෙවත්ත ලස්සන කරගන්න එකතු කරගන්න පුළුවන් ලස්සනම මලක්. ඉතින් ඔන්න ඔය මල් වර්ග ටික තමයි හිරු එළියේ හදන්න පුළුවන්. පහසුවෙන් හදන්න පුළුවන් මල් වර්ග විදිහට අද මම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ. තවත් මල් වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී ඒ දේවල් ගැනත් කතා කරමු. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.